ආයිබෝන් පොලන්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මගෙත් එක්ක මුල ඉඳන්ම එකතු වෙලා ඉන්න අය සමහර විට හිතනවා ඇති මම ඇයි මේ එකම මාතෘකාව ඔස්සේ නැවත නැවතත් වීඩියෝස් කරන්නේ කියලා. ඉතින් මේ පිළිබඳව මම මීට කලින් හුඟක් වීඩියෝස් කරලා තිබුණත් දැන් ඇත්තටම එන්නම සිස්ටම් අලුත් වෙනවා, නීති අලුත් වෙනවා, ඒ වගේම ප්‍රොසෙසර්ස් වල වෙනස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ අප්ඩේට් එකත් එක්කම මම හිතුවා ඔයාලට නැවතත් මේ පිළිබඳව කතා කළොත් හොඳයි කියන එක. ඒ වගේම තමයි හුඟ දෙනෙක්ගේ මේ දවස්වල යොමු වෙන ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ ඉඳන් පෝලන්තයට එන්නේ කොහොමද, මේ ප්‍රොසෙසර් සිද්ධ වෙන්නේ කොහොමද, වීසා එකට කොහොමද ඇප්ලයි කරන්නේ ලංකාවේ එම්බසි එකක් නැතුව කියන එක. ඉතින් මේ ප්‍රශ්නය හුඟක්ම යොමු වෙන්නේ මගේ channel එකට අලුතෙන් join වෙන අය, අලුතෙන් එකතු වෙන අය. අපි අය ටිකක් කම්මැලි ලිස්ට් එකට ගිහිල්ලා ටිකක් පරණ වීඩියෝස් එහෙම මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් ඒ නිසාම තමයි මම හිතුවේ මේ විස්තර හැම දෙයක්ම සාරාංශගත කරලා ඔයාලට එක වීඩියෝ එකකින් විස්තර ලබා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දීර්ඝ වීඩියෝ එකක්. හැබැයි ඉවසීමෙන් ඔයාලා මේ වීඩියෝ එක අවසානයත් එක්ක නැරඹුවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා අවශ්‍ය කරන විස්තර හුඟක් ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක ලංකාවේ ඉන්නන් ඇප්ලයි කරන අයට විතරක් නෙමෙයි, මේ වීඩියෝ එකේ අන්තර්ගත යම් කරුණු කාරණා අනිත් රටවල ඉන්නම් පෝලන්තයට අයදුම් කරන අයටත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසාම ඔයාලත් මේ වීඩියෝ එක අවසානය වෙනතෙක් නැරඹුවා නම් ඔයාලට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු ලංකාවේ ඉන්නම් පෝලන්තයට ඇප්ලයි කරන්නේ කොහොමද, ජොබ් එකක් හොයාගන්නේ කොහොමද සහ වීසා ප්‍රොසෙස් එක කරගන්නේ කොහොමද කියන එක. අනිත් අයත් හැබැයි මේක මිස් කරන්නේ නැතුව අවසානය වෙනතෙක් බලන්න. ඉතින් අපි මුලින්ම බලමු මේ හුඟක් දෙනා අහන ප්‍රශ්නය ගැන. ලංකාවේ ඉන්නම් පෝලන්තයට අයදුම් කරන්නේ කොහොමද, එන්න පුළුවන්ද, කොහොමද මේ ප්‍රොසෙස් එක කරගන්නේ කියන එක ගැන. ඉතින් මුලින්ම ඔයා පෝලන්තයට එන්න හිතන කෙනෙක් නම් මුල්ම දේ තමයි ඔයා කළ යුත්තේ පෝලන්තය පිළිබඳව විස්තර සොයා බැලීම. පෝලන්තය කියන්නේ මොන වගේ රටක්ද, යූස් කරන ලැන්ග්වේජ් එක මොකක්ද, කරන්සි එක මොකක්ද, ඒ කියන්නේ මුදල් ඒකකය මොකක්ද, ජොබ් එකක් හොයාගන්නේ කොහොමද, වීසා ප්‍රොසෙස් එක සිද්ධ කරගන්නේ කොහොමද, තමන් ඉන්න රටේ පෝලන්ත එම්බසි එකක් තියෙනවද, මේ හැම විස්තරයක්ම ඔයාලට පුළුවන්කම තියෙනවා Google එකෙන් සර්ච් කරලා විස්තර ටික හොයලා බලන්න. ඉතින් පෝලන්තය පිළිබඳව බේසික් විස්තර දැන ගැනීම, රට පිළිබඳව දැන ගැනීම ඉතාමත් වැදගත්. මම ඔයාලට පුංචි වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයාලා කොහොමද මේ පෝලන්තය ගැන විස්තර හොයාගන්නේ කියන එක ගැන. ඉතින් තාක්ෂණය කියන්නේ දැන් හරි දියුණුවයි. ඉතින් Google කියලා කියන්නේ අපිට නැතුවම බැරි සයිට් එකක්. ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය කරන විස්තර හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන සිංහලෙන් ටයිප් කරොත් පෝලන්තයේ විස්තර කියලා ඔන්න මට විකිපීඩියා එකෙන් පෝලන්තය පිළිබඳව විස්තර ඇතුළත් ආටිකල් එකක් තියෙනවා. ඉතින් මෙතන පෝලන්තය ගැන සියලුම විස්තර ඔයාලට කියව ගන්න පුළුවන්. පෝලන්තය කියන්නේ මොන වගේ රටක්ද, කොහෙද යුරෝපයේ කොහෙද පිහිටිලා තියෙන්නේ, ඒ වගේම පෝලන්තයේ බෝඩර්ස් මොනවද, ආසන්න රටවල් මොනවද, මේ හැම විස්තරයක්ම ඔයාලට කියව ගන්න පුළුවන්. වම් අත දකුණු අත පැත්තේ තියෙනවා අගනුවර, නිල භාෂාව, ඒ වගේම තමයි මෙතන සමහරක් ඉන්ෆර්මේෂන්ස් අප්ඩේට් වෙලා නැහැ. නමුත් මේකේ ඉංග්ලිෂ් වර්ෂන් එකේ අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා ඉංග්ලිෂ් වර්ෂන් එකත් ටිකක් කියව ගන්න එක. අනිත් ඉන්ෆර්මේෂන්ස් එක හා සමානයි. ඒ වගේම දේශගුණය ගැන ඔයාලට කියව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවට සාපේක්ෂව
අනිත් මිඩල් ඊස්ට් රටවලට සාපේක්ෂව පෝලන්තයේ දේශගුණයයි තාමත් වෙනස්ම දේශගුණයක් තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් ඔයාලට කියවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති මම කියලා තියෙනවා මීට කලින් වොයවෝදාෂිප්ස් ගැන. ඉතින් වොයවෝදාෂිප්ස් ප්‍රාන්ත 16කට බෙදෙනවායි කියලා මම ඔයාලට කියලා තියෙනවා. ඒ විස්තරත් මෙතන ඇතුළත් වෙනවා. ඒ වගේම ඒ වොයවෝදාෂිප්ස් 16 මොනවද? ඒකේ කැපිටල්ස් මොනවද කියන එකත් මෙතන අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ Google එකේ පෝලන්තයේ පිළිබඳව බේසික් විස්තර හොයාගන්න. ඉතින් කිසිම process එකක් ඔයාලා පටන් ගන්න කලින් මුලින්ම ඔයාලා කළ යුත්තේ මේ විදිහට informations gather කරගන්න එක. ඒ කියන්නේ තොරතුරු එක්රැස් කරගන්න එක මේක හුඟක්ම වැදගත්. ඒක ඔයාලා basic foundation එක දාගත්තොත් තමයි ඉදිරියට ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි නිවසක් එකපාරටම බිත්ති වහලයි හදන්නේ නැහැනේ. අපි මුලින්ම අපේ අත්තිවාරම දාගන්නවා, ෆවුන්ඩේෂන් එක දාගන්නවා. ඉතින් ඔයාලගේ process එකේ ෆවුන්ඩේෂන් එක තමයි මේ informations gather කරගන්න එක, තොරතුරු එක්රැස් කරගන්න එක. ඉතින් මේක තමයි ඔයාලගේ process එකේ මුල් පියවර. ඊළඟට අපි කතා කරමු කොහොමද job එකක් හොයාගන්නේ කියන එක. ඉතින් මේ පිළිබඳවත් මම මීට කලින් කතා කරලා තියෙනවා, ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා තනියම කොහොමද job එකකට apply කරන්නේ කියන එක. ඉතින් ඔයාලා job එකකට apply කරනකොට මෙතනදී මේ process එක පටන් ගන්නකොට ඔයාලට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි තමන් ඉන්න රටේ reputed හොඳ විශ්වාසවන්ත ඒජන්සි එකකින් අයදුම් කිරීම. ඉතින් ඒජන්සි එකක් තෝරගන්නකොට ඔයාලා හොඳට හොයලා බලන්න ඕන එයාලගේ වීසා රේෂියෝ එක කොහොමද, එයාලගේ ඩොකියුමන්ටේෂන්ස් කොහොමද, මීට කලින් මේ ඒජන්සි එකෙන් කට්ටිය ගිහිලා තියෙනවද, කම්ප්ලේන්ට්ස් තියෙනවද, මේ හැම දෙයක්ම හොඳට හොයලා බලලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒජන්සි එකක් මාර්ගයෙන් අයදුම් කරන්න. ඊළඟ ක්‍රමය තමයි ඔයාලට පුළුවන්කම තියෙනවා පෝලන්තයේ තියෙන employment agencies online පොඩ්ඩක් සර්ච් කරලා මේ විදිහට Google එකේ සර්ච් කරලා එයාලව contact කරලා ඒ මගින් අයදුම් කරන්න. තුන්වෙනි පියවර තමයි ඔයාලා තනියම මේ පෝලන්තයේ තියෙනවා recommended job portals වගේක්. ඉතින් ඒ portals වලින් ඔයාලට පුළුවන්කම තියෙනවා personally jobs වලට apply කරන්න. ඉතින් මෙතනදී මම ඔයාලට පැහැදිලි කළ යුතු දේ තමයි ඔයාලා තනියම process එක කරනකොට ඒක agency එකක් මාර්ගයෙන් කරනවා වගේ නෙමෙයි. ඒජන්සි එකක සාමාන්‍යයෙන් එයාලගේ contracts තියෙනවා පෝලන්තයේ තියෙන employment agencies එක්ක, එහෙමත් නැත්නම් companies එක්ක. එතකොට එයාලා jobs in hand තියාගෙන තමයි ඉන්නේ. ඔයාලට ඒ agency එකෙන් jobs apply කරන්න ඕනේ නම් ඔයාලට තියෙන්නේ passport එකයි අවශ්‍ය කරන documents ටික දීලා job එකට apply කරන්න. එතකොට එයාලා මෙහි පෝලන්තයේ තියෙන companies contact කරලා එයාලට අවශ්‍ය කරන documents ලබා දීලා ඔයාලගේ work permit එක process කරනවා. ඉතින් එතනදී මේ process එක ටිකක් ඉක්මන්. නමුත් ඔයාලා තනියම job එකකට apply කරනවා නම් මෙතනදී ඔයාලා සැලකිය යුතු දේ තමයි ඔයාලා අර ඒජන්සි එකකින් apply කරනවා වගේ ඉක්මන් process එකක් නෙමෙයි තියෙන්නේ. ඔයාලා jobs 20කට apply කරොත් එහෙම ඒකෙන් එකක් දෙකක් ඔයාලට ආපහු respond කරන්න පුළුවන්. සමහර විට එක්කෙනෙක්වත් respond කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා බලාගෙන ඉන්න එපා. තවත් උත්සාහ කරලා බලන්න. ඉතින් දැන් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද ඔයාලා jobs ටික තනියම හොයාගන්නේ කියන එක. ඉතින් මම මෙතනදී නැවතත් ලංකා කියන්නේ අපේ සිංහල භාෂාවෙන් මෙතන දැම්මොත් පෝලන්තයේ රැකියා අවස්ථා කියලා මෙන්න මේ විදිහට හුඟක් ඉන්ෆර්මේෂන්ස් එනවා. මගේ වීඩියෝස් දෙකකුත් තියෙනවා. ඉතින් මෙතන මේ මගේ වීඩියෝ එකකුත් තියෙනවා. මම මීට කලින් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා කොහොමද තනියම job portals වලින් jobs වලට apply කරන්නේ කියන එක. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ වීඩියෝ එකත් බලලා වැඩි විස්තර ලබා ගන්න. එතකොට මේ careers in Poland කියලා තියෙන්නේ මේක recommended website එකක්. ඉතින් ඔයාලා මෙතනට click කරොත් මේකේ ඔයාලට හොයාගන්න පුළුවන් මෙයාලගේ employeesලා කවුද කියන එක. ඒ කියන්නේ මෙයාලා deal කරන companies මොනවද කියන එක. ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය කරන job categories දාලා ඔයාලට පුළුවන්කම තියෙනවා job search කරන්න. එතකොට මෙයාලගේ legal issues මොනවද, තව articles මොනවද තියෙන්නේ, ඒ ගැනත් ඔයාලට කියව ගන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් මෙතන තියෙනවා CV එකක් හදාගන්න විදිහ කොහොමද පෝලන්තයේ ලයිෆ් එක කොහොමද මේ හැම දෙයක් ගැනම ඉන්ෆර්මේෂන්ස් තියෙනවා. ඉතින් ඔයාලට ඒ පිළිබඳවත් කියවීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මේ සිංහලෙන් තියෙන මෙන්න මේ වගේ සයිට්ස් ගැන නම් මම ඇත්තටම කියන්න දන්නේ නැහැ මේවා කොච්චරක් දුරට කියන්නේ recommended sites ද කියන එක. ඉතින් මම මේ වගේ සයිට්ස් වලින් ඔයාලා ජොබ් වලට apply කරනකොට ටිකක් පරිස්සමින් apply කරන්න. හේතුව මෙතනදී අපේ ලංකාවේ අය jobs promote කරන sites තමයි මේ TikTok එකේ එහෙම තියෙන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒවා එහෙම පරිස්සමින් බලලා apply කරන්න. මම මෙතන ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම් ඉංග්ලිෂ් වලින් jobs in Poland for foreigners කියලා. මෙතනදී ඉංග්‍රීසියෙන් ඔයාලා සර්ච් කරොත් එහෙම ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ වගේ sites. pratsui.pl මේක recommended website එකක් job portal එකක්. ඇත්තටම ලක්ෂ ගණන් applicants-ලා apply කරන තැනක් තමයි මේ pratsui.pl කියලා කියන්නේ. ඊට පස්සේ careers in Poland මම කලින් ඔයාලට පැහැදිලි කරා. ඊට පස්සේ මේ government.pl මේ gov.pl කියලා තියෙන්නේ මම කලින් පැහැදිලි කරා මේක තමයි පෝලන්තයේ තියෙන official government website එක. ඉතින් මෙතන ඔයාලා ගියොත් ඔයාලට කියව ගැනීමේ හැකියාව තියෙනවා මේ ඉන්ෆර්මේෂන්ස් හැම දෙයක්ම ජොබ් එකට apply කරනවා නම් මොන වගේද conditions තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි මෙතන තියෙනවා ඔයාලට job portal කියන්නේ කවුරු හරි jobs වලට apply කරනවා නම් job opportunities search කරන්න පුළුවන් job portals තියෙනවා. මේ ගැනත් මම ඒ වීඩියෝ එකේ මගේ කතා කරලා තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට්ස් වලට ඔයාලට පුළුවන්කම තියෙනවා ක්ලික් කරලා ගිහිල්ලා බලන්න. හැබැයි මේ ඔක්කොම වෙබ්සයිට්ස් තියෙන්නේ පෝලන්ත භාෂාවෙන්. ඔයාලට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කියවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ Facebook pages ගැන නම් මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. ඒ වගේම මම recommend කරන්නෙත් නැහැ. නමුත් ඔයාලා පෝලන්තයේ ඇතුලේ ඉන්න කෙනෙක් නම් මේ වගේ sites වලින් හදිසියෙන් jobs හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට LinkedIn මේකෙත් හුඟක් job vacancies තියෙනවා. හැබැයි මෙතන scammers-ලාත් ඉන්නවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින්. ඊළඟට මේ jobs Poland කියන portal එක මේකත් හොඳයි. ඊට පස්සේ work in Poland මෙතනත් තියෙනවා. ඊට පස්සේ Glassdoor මෙතනත් ඔයාලට job vacancies හොයාගන්න පුළුවන්. Time to work මෙතනත් ඔයාලට job vacancies හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා තනියම මේ websites වලින් jobs හොයාගන්න. ඉතින් මේ websites වලින් jobs හොයාගත්තයි කියලා හොයාගත්ත ගමන්ම ඔයාලට reply කරන්නේ නැති වෙයි. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ විදිහට job portals වලින් jobs හොයාගන්න. හැබැයි මම කලින් කිව්වා වගේ මේක ඇත්තටම ලේසි process එකක් නෙමෙයි. මෙතන ඉවසීම හුඟක් වටිනවා. ඒ වගේ හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ companies වලින් මේ websites වලින් job portals වලින් ඔයාලා job එකකට apply කරන්න කලින් හොඳට කම්පැනි එක ගැන විස්තර කියවන්න, කම්මැලි වෙන්න එපා. ඒ වගේම ටිකක් හොයලා බලන්න apply කරාට පස්සේ ඔයාලා වෙනස්ම පාත් එකකට වැටෙන්නේ නැතුව. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා jobs වලට තනියම apply කරන්න. ඊළඟට අපි කතා කරමු අවශ්‍ය කරන documents මොනවද කියන එක. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා දැන් agency එකක් හරහා හෝ ඔයාලා තනියම හරි job එකකට apply කරලා තියෙනවා නම් ඊළඟ පියවර තමයි ඔයාලගේ visa process එකට අවශ්‍ය කරන documents මොනවද කියලා ටිකක් හොයලා බලන එක. ඉතින් company එක පැත්තෙන් ඔයාලා ලබාගත යුතු documents මොනවද? ඒ වගේම ඔයාලගේ පැත්තෙන් ඔයාලා ලෑස්ති කරගත යුතු documents මොනවද කියන එක තමයි ඔයාලා හොඳට හොයලා බලන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් ලංකාවේ ඉන්න කෙනෙක් නම් කොහොමද අවශ්‍ය කරන documents හොයාගන්නේ? ඒ වගේම තමයි වෙනත් රටක ඉන්න කෙනෙක් නම් කොහොමද මේ checklist එක හොයාගන්නේ කියන එක. හේතුව රටින් රටට තියෙන embassies වල ඒ format එක website එකේ තියෙන format එක වෙනස්. ඉතින් ඒ නිසා තමයි මම උදාහරණ දෙකක් අරන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මේක මිස් කරන්න එපා.
මම මෙතනදී උදාහරණයක් වශයෙන් ගන්නම් මේ Polish Embassy in India කියන එක. ඔයාලා මේ විදිහට Google එකේ search කරොත් මෙන්න මේ වෙබ්සයිට් එක හොයාගන්න පුළුවන්කම තියෙනවා gov.pl කියන එක. ඉතින් gov.pl කියන්නේ පෝලන්තයේ official website එක. මම කලින්ුත් ඔයාලට පැහැදිලි කළා. ඉතින් මෙතනට ක්ලික් කළාම ඔයාලට consular informations යටතේ visas යටතේ තියෙනවා මේ visa types. ඉතින් හුඟක් අය මේ national visa work කියන්නේ job එකකට visa apply කරන නිසා මම මෙතනට යනවා. එතකොට මේකේ පහළින්ම තියෙනවා materials checklist national visa මේකට ක්ලික් කරනකොට ඔයාලට save කරගන්න option එකක් තියෙනවා. මම already save කරගත්ත නිසා මම ඔයාලට ඒක open කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ checklist එක. ඉතින් මෙතනදී ඔයාලට මෙතන පේනවා checklist for Polish national visa work කියලා තියෙන්නේ. ඊට පස්සේ required documents passport එක පහුගිය අවුරුදු 10 ඇතුළතදී ඉෂු කරපු එකක් විය යුතුයි. ඒ වගේම ඔයාලා පෝලන්තයෙන් පිට වෙන දවසේ ඉඳන් ඉදිරියට මාස 3ක් පාස්පෝර්ට් එක වැලිඩ් විය යුතුයි. ඉතින් මෙතනදී ඔයාලා හොඳින් මතක තියාගත යුතු දෙයක් තමයි national visa එකක් කියන්නේ අවුරුද්දක visa එකක්, long term visa එකක්. ඉතින් visa එකට අයදුම් කරනකොට අවම වශයෙන් ඔයාලගේ පාස්පෝර්ට් එකේ වැලිඩිටි එක අවුරුදු දෙකක්වත් තියාගන්න වග බලා ගන්න. මාස 6ක් විතර තියාගෙන visa එකට අයදුම් කරන්න හිතන්න එපා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අවුරුදු දෙකකට වඩා ඔයාලගේ වැලිඩිටි එක අඩුයි නම් පාස්පෝර්ට් එකේ පුළුවන් තරම් ඉක්මනට පාස්පෝර්ට් එක රිනිව් කරලා තියාගන්න. මේක visa එකට වැදගත් වෙන නිසා. ඊළඟට visa application එක. visa application එක යටතේ කිසිම blank එකක් නොතිබිය යුතුයි. ඒ වගේම තමයි ඔයාලා sign කරලා තිබිය යුතුයි. ඒ වගේම හැම information එකක්ම fill වෙලා තිබිය යුතුයි. ඊට පස්සේ තියෙනවා two color photos specification එක තියෙනවා මෙතන. ඒ වගේම පහුගිය මාස 6 ඇතුළතදී ගත් එකක් විය යුතුයි. ඊළඟට මේ number 3 තියෙනවා checklist. මෙන්න මේ checklist එක ගැන හුඟක් අය මගෙන් අහන දෙයක්. මොකක්ද මේ checklist එක කියන්නේ කියන එක. ඉතින් ඔයාලා මේ checklist එක මේ document එකේ උඩින්ම බැලුවොත් ඔයාලට පේනවා මෙතන checklist කියලා තියෙනවා. ඉතින් checklist කියලා තියෙන්නේ මෙන්න මේ document එක තමයි. ඉතින් මේ document එකත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ documents එක්ක ඔයාලා attach කරලා ලබා දිය යුතුයි. ඉතින් මෙතන yes no කියලා ටික් කරලා මේ document එකත් ලබා දිය යුතුයි ඔයාලගේ documents අතරේ. ඉතින් checklist කියන්නේ මෙන්න මේ document එක. ඊට පස්සේ number 4 flight itinerary reservation only. මෙතනදී ඔයාලා මතක තියාගත යුතු දෙයක් තමයි ඔයාලා ticketing office එකට ගිහිල්ලා dummy ticket එකක් අවශ්‍යයි කියලා කිව්වොත් travel itinerary එකක් අවශ්‍යයි කියලා කිව්වොත් එයාලා මේක සකසලා දෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මෙතනදී return date එකක් දාන්න වග බලා ගන්න. මේකෙදි proof වෙනවා ඔයාලා නැවතත් ලංකාවට එනවා කියන එක. මෙතනදී සමහරක් මේ ticketing officers තියෙනවා රුපියල් 1000 2000 අතර වගේ මුදල් ප්‍රමාණයක් අය කරලා මේ itinerary එක ලබා දෙන. ඉතින් මෙතනදී සල්ලි දීලා ටිකට් එක ගන්න එපා. ඔයාලා මෙතන dummy ටිකට් එකක් තමයි දාගත යුත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන date එක දාන්න. ඔයාලා පෝලන්තයට arrive වෙන date එක සහ ඔයාලගේ first entry එක මොකක්ද කියන එක. ඊළඟට තියෙනවා travel medical insurance එක. ඔයාලා මෙන්න මේ link එකට ගියොත් ඔයාලට හොයාගන්න පුළුවන් ලංකාවේ authorized travel medical insurance companies මොනවද තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි අනිත් රටවල ඉන්න අයටත් පුළුවන්කම තියෙනවා මේ link එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොන වගේ තමන් ඉන්න රටේ තියෙන authorized travel insurance companies මොනවද කියන එක. ඉතින් ලංකාවේ අයගේ ලොකුම complaint එක තමයි ලංකාවේ authorized මේ companies වලින් ලංකාවේ companies තුනක් authorized ශ්‍රී ලංකන් insurance, Elinco insurance සහ Allianz එක. නමුත් මේ තුනේම අවුරුද්දක travel insurance දෙන්නේ නැහැයි කියන එක. ඉතින් පුළුවන් නම් head office කතා කරලා පොඩ්ඩක් බලන්න. පුළුවන් හැම දෙයක්ම කරලා request කරලා බලන්න. එයාලා issue කරන්නෙම නැති තැන ඉන්නේ නැහැ. සමහරක් අය head office කතා කරලා explain කරොත් එයාලා issue කරන අවස්ථා තියෙනවා. ඉතින්
එයාලා ඉෂූ කරන්නේ නැහැයි කියලා ඔයාලා මාස 3ක ඉන්ෂුරන්ස් එකක් අරගෙන හෝ මාස 6ක ඉන්ෂුරන්ස් එකක් අරගෙන යන්න එපා. හේතුව ඔයාලා ඇප්ලයි කරන්නේ අවුරුද්දක වීසා එකක්. එතකොට ඔයාලගේ ඉන්ෂුරන්ස් එකත් ඒ travel itinerary එකේ පීරියඩ් එකටම වැලිඩ් විය යුතුයි. ඒ වගේම තමයි ඉස්සර possibility එකක් තිබ්බ ඔයාලා ඉන්දියාවට ගියොත් ඉන්දියාවේ ඉන්නම් එහෙන් travel medical insurance එක ලබා ගන්න. නමුත් දැන් තියෙන සිටුේෂන් එකෙන් ඉන්දියාවේ තියෙන travel medical insurance එක ශ්‍රී ලංකන් passport holders ලාට accept කරන්නේ නැහැ. ඉතින් ඔයාලගේ වීසා එක reject වෙන්න ඉඩ තියෙනවා. මං හිතන්නේ number 3 හරි number 4 හරි යටතේ ඔයාලගේ travel medical insurance එක මේ එයාලා කියලා තියෙන act එකට suitable වෙන්නේ නැහැයි කියලා reject කරයි. ඒ නිසා හොඳට වග බලා ගන්න ලංකාවේ තියෙන travel medical insurance වලින් travel insurance එක purchase කරගන්න. ඊළඟට number 6 document confirming the purpose of the trip. මෙතනදී ඔයාලගේ ඉල්ලලා තියෙනවා original and valid work permit and its copy. ඉතින් මෙතන number 6 වල ඉඳන් number 7 වෙනකන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ company එකේ documents, ඔයාලගේ valid work permit එක, contract එක, guarantee letter එක, එතකොට ඔයාලගේ accommodation proof එක මේ හැම දෙයක්ම company එක පැත්තෙන් ඔයාලට ලබා දෙන documents තමයි මේ number 6 සහ 7 යටතේ ඔයාලා submit කළ යුත්තේ. proof of මෙතන තියෙනවා number 6.2 එකේ proof of registration of the company. මෙතන KRS එක. KRS එක කියලා කියන්නේ පෝලන්තයේ යම්කිසි කම්පැනි එකක් national court එකේ register කළ යුතුයි වගේම ඒ register කරනකොට එතනදී certificate එකක් දෙනවා. ඒ document එක තමයි මෙතනදී ඉල්ලන්නේ. ඔයාලට පුළුවන් කම්පැනි එකෙන් මේ KRS එක request කරන්න. එයාලා ලබා දෙනවා කිසිම objection එකක් නැතුව. ඉතින් මෙතනදී මේක ඔයාලට පුළුවන් PDF format එකේ submit කරන්න. original document එක දෙන්නේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් PDF format එකේ document එකක් අරගෙන ඒක print out කරලා ඒක ලබා දෙන්න. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ 6.3 තියෙනවා original employment letter. ඊට පස්සේ in case of internal transfer එකක් නම් කියන්නේ international transfer එකක් නම් සමහරක් companies තියෙනවා ලංකාවේ තියෙන companies වල branches සමහර විට පෝලන්තයේ තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මම දන්නවා මීට කලින් ඇවිල්ලා තියෙනවා HSBC එකෙන් transfer වෙලා තියෙනවා කට්ටිය internal transfers කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී මේ number 6.3 කියන තැන අවශ්‍ය වෙනවා. මේක වැදගත් document එකක්. ඊට පස්සේ සමාවෙන්න 6.4 මෙන්න මේක වැදගත් වෙනවා. ඊට පස්සේ 6.5 යටතේ මොනා හරි වෙනත් work experience certificate, එතකොට police clearance certificate එක මෙන්න මේ වගේ documents අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලගේ bank statement එකත් මෙන්න මේ යටතේ අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන accommodation. මේක ඔයාලගේ කම්පැනි එකෙන් ලබා දෙන document එකක්, ඔයාලගේ accommodation proof එක. ඒකත් මෙතනදී ඔයාලට submit කරන්න පුළුවන්. ඊට පස්සේ additional documents. මේ additional documents යටතේ ඔයාලා නැවතත් ලංකාවට යනවා කියන proof එක ලබා දිය යුතුයි. ඉතින් මෙතන මේක mention කරලා නැති වුණාට මේ යටතේ තමයි ඔයාලගේ ලංකාවේ ෆැමිලි එක ඉන්නවා නම් ඔයාලගේ wife දරුවෝ මෙන්න මේ ඔයාලගේ marriage certificate, ඒ වගේම දරුවන්ගේ birth certificate, ඔයාලගේ නමින් යම්කිසි property එකක් තියෙනවා නම් ඒ property එකේ ඔප්පුව මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට මේ යටතේ submit කරන්න පුළුවන්. වගේම ඔයාලට මෙතන ලියන්න පුළුවන් මම අහවල් document submit කරලා තියෙනවා කියන එක. ඊට පස්සේ මෙතන tick කරන්න. ඊළඟට number 9 resident proof. Resident proof එකේදී ඔයාලගේ ලංකාවේ ID එක ලබා දිය යුතුයි. ඉතින් ඔයාලා යම්කිසි කෙනෙක්ගේ ID එක සිංහල භාෂාවෙන් තියෙනවා නම් ඔයාලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා බත්තර මුල්ලේ තියෙන හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒක ස්ටැම්ප් කරගත යුතුයි. මේක තමයි valid document එකක් විදිහට එයාලා පිළිගන්නේ. ඉතින් ඒක මෙතනට අවශ්‍ය වෙනවා number 8 resident proof එක. ඊට පස්සේ number 10 passport datas pages copy. passport data pages copy. ඉතින් ඔයාලගේ යම්කිසි පරණ
පාස්පෝර්ට් තියෙනවා නම් ඒ පාස්පෝර්ට් වල වීසාස් තියෙනවා නම් ඒ වීසා කොපීස් ලබා දිය හැකි. ඒ වගේම පළවෙනි සහ ඔයාලගේ බයෝ පේජ් එක කොපීස් මෙතන ලබා දිය යුතුයි. ඒ වගේ මේ පාස්පෝර්ට් එකේ වෙනත් වීසාස් තියෙනවා නම් ඒ කොපීස් උත් ඔයාලා මෙතන ලබා දිය යුතුයි. ඉතින් මේ තමයි අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ඔයාලගේ වීසා එක සඳහා. ඉතින් මම ඉක්මනට පැහැදිලි කරා මෙතන අපේ කාලය අඩු නිසා. දැනටමත් වීඩියෝ එක හුඟක් දීර්ඝ වුණා. මට තවත් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවද කියන එක හරියටම බලලා රෙඩි කරගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් වෙනත් රටක ඉන්න කෙනෙක් නම් කොහොමද මේ චෙක්ලිස්ට් එක හොයාගන්නේ. හේතුව මේ ෆෝමැට් එක අනිත් රටවල මේ විදිහට නෙමෙයි තියෙන්නේ. මම ගත්තේ කතාර්වල තියෙන පෝලන්ත එම්බසි එක. ඉතින් මෙතනට ඔයාලා ක්ලික් කරොත් මේකත් අර විදිහටම තමයි යන්නේ. consular informations යටතේ visas ඊට පස්සේ මෙතන තියෙන්නේ D type national visa කියලා work visa කියලා වෙනම කැටගරි එකක් මෙතන නැහැ. ඉතින් ඒ නිසා අපි එතනට ක්ලික් කරමු. ඊට පස්සේ what documents do I need to submit? මෙන්න මෙතනදී තමයි ඔයාලට අවශ්‍ය කරන documents ගැන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතන ක්ලික් කරොත් මෙන් තියෙනවා මේක basic දේවල් visa application එක, එතකොට ඔයාලගේ photos ඊට පස්සේ මෙතන තියෙනවා ඊළඟට passport එක, ඊට පස්සේ passport pages, health care insurance, මෙතනදී අර travel medical insurance එක තියෙනවා. මෙන් තියෙන්නේ ඒ travel medical කටාර් වල තියෙන criteria medical insurance companies. ඉතින් ඔයාලට පුළුවන් මේ insurance companies වලින් එකකින් insurance එක purchase කරගන්න. ඊට පස්සේ ඔයාලගේ කටාර් වල ID එක, ඔයාලගේ bank statement එක, ඒ වගේම accommodation proof, මෙන්න මේ විදිහට ඔක්කොම අවශ්‍ය කරන documents මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී compulsory information to be presented by all visa applicants කියන තැන මෙන්න මේ informations ඔක්කොම applicants-ලා මේ දේවල් ලබා දිය යුතුයි කියන එක මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා work purpose එන අය වුණත් මේක ඔයාලටත් අදාළයි. ඉතින් මේ informations ඔක්කොම ටික කියව ගන්න. මෙතනදී තියෙනවා මාස්ටර්ස් කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් කවුරු හරි ස්ටුඩන්ට් එනවා නම් එයාලා, එතකොට බිස්නස් පර්පස් එනවා නම් එයාලා submit කළ යුතු documents. ඊට පස්සේ මෙතන මම දැක්කා work purpose තියෙනවා එක තැනක මෙන්න මෙතන list of supporting documents to be submitted by the applicants traveling for work purposes. මෙතනදී ඔයාලා job එකක් සඳහා එන කෙනෙක් මොන වගේ documents ද ලබා දිය යුත්තේ කියන එක මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් කියවලා හොඳට තේරුම් අරගන්න. මම මේක explain කරන්න යන්නේ නැහැ. ඉතින් අර ඉන්දියාවේ තියෙන පෝලන්ත එම්බසි එකේ checklist එක මම පැහැදිලි කරා. ඉතින් මෙතනදී තමයි ඔයාලා ඉන්න රටේ කියන්නේ කටාර් වල යම්කිසි කෙනෙක් ඉන්නවා නම් කටාර් වල තියෙන පෝලන්ත එම්බසි එකෙන් ඔයාලා apply කරනවා නම් මෙතනින් තමයි ඔයාලා informations ලබා ගත යුත්තේ. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ checklist එක සම්බන්ධව තිබුණ යම්කිසි ගැටලුවක් තිබුණා නම් ඒක clear වෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලගේ වීසා එකට අවශ්‍ය කරන documents ටික prepare කරගන්නේ. ඊළඟ දේ තමයි embassy dates. ඉතින් සමහරක් රටවල් තියෙනවා ඔයාලගේ embassy dates raffle system එකකින් ලබා දෙන. ඉතින් ලංකාවෙන් apply කරන කෙනෙක් නම් ඉන්දියාවේ තියෙන පෝලන්ත embassy එකෙන් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික රැෆල් සිස්ටම් එක. එක්කෙනෙක් මගෙන් මේ ළඟදී අහලා තිබුණා එයාගේ ඒජන්ට් එයාගෙන් අමතරව සල්ලි ගත්තයි කියලා එම්බසි ඩේට් එකක් ලබා ගන්න කියලා. මේ ලංකාවේ ඒජන්ට් කෙනෙක්. ඉතින් එම්බසි එකේ ඩේට්ස් ලබා දෙන්න කියලා අමතරව සල්ලි අය කරා කියලා. ඉතින් මෙහෙම සිස්ටම් එකක් ඇත්තටම දැන් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් සබ්මිට් කළ යුතුයි. ඊට පස්සේ පෝලන්තයේ තියෙන සෙන්ට්‍රල් සිස්ටම් එකෙන් තමයි ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඩ්‍රෝ කරන්නේ. ඒ මගින් තමයි ඔයාලට දිනයක් ලැබෙන්නේ. ඉතින් තවත් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර කාලෙකින්ද මේ ඩේට්ස් ලැබෙන්නේ කියන එක. මේක අපිට කියන්න බෑ. සාමාන්‍යයෙන් ලොතරැයි ක්‍රමයක් කියලා කියන්නේ අපිට කියන්න බෑ
කොයි මොහොතේ අපේ ලොතරැය ඇදෙයිද කියලා. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඉතින් සමහර විට ඔයාලට සති දෙකකින් ඩේට්ස් ලැබෙන්න පුළුවන්. සමහර විට මාස 6කින් ඩේට්ස් ලැබෙන්න පුළුවන්. සමහර විට අවුරුද්දක් යන්න පුළුවන්. ඉතින් අනිත් රටවල ඉන්න අයත් අවුරුදු එකහමාරක් දෙකක් විතර බලාගෙන ඉන්නවා ඩේට්ස් ලැබෙනකන්. ඉතින් හැබැයි ඉන්දියාවේ තියෙන පෝලන්ත එම්බසි එකෙන් මං එහෙන් අප්ලයි කරන හුඟක් කට්ටියගෙන් මට දැනගන්න ලැබුණ දෙයක් තමයි කොහොමත් මාස 6ත් මාස 10ත් අතර ඩේට්ස් ලැබෙනවා කියන එක. මම මේක ඇත්තටම ඔබ්සර්ව් කරපු දෙයක්. කොහොමත් මාස 6ත් මාස 9ත් අතර වගේ කාලයක් ඇතුළතදී ඔයාලට දිනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම කියන්න හරි අමාරුයි කවදද ඔයාලට ඩේට් එකක් ලැබෙන්නේ කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් බේසිකලි අපි බැලුවොත් මාස 6ත් අවුරුද්දක් වගේ කාලයක් යනවා දිනයක් ලබන්න. සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. සමහරක් අයගේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඇයි මේ ඩේට්ස් එන්න පරක්කු වෙන්නේ කියන එක. ඉතින් මේක තමයි ඇත්තටම ලොතරැයි ක්‍රමයේ ස්වභාවය. ඒ වගේම සමහරක් රටවල දැන් ඇප්ලිකේෂන් ට්‍රැෆික් එක එන්නෙන්නම වැඩි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අබු ඩාබි, කටාර්, සෞදි අරාබියා, කුවේට්, එතකොට ඉන්දියාව. මේ එම්බසීස් වල තියෙන ඇප්ලිකේෂන් ට්‍රැෆික් එක දැන් හුඟක් වැඩි. ඒ නිසාම ඩේට්ස් එන්න පරක්කු වෙනවා. ඒ වගේම තමයි පෝලන්තයේ ගවර්න්මන්ට් එක තුලත් යම් වෙනස් වීම් සිද්ධ කරපු නිසා සහ සීමා කරපු නිසා මේ ප්‍රොසෙසර්ස් හුඟක් වීසා ඉෂුව කරන ප්‍රමාණය එහෙම සීමා කරපු නිසා මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට හරියටම කියන්න බෑ ඇයි මේ ඩේට්ස් ලැබෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් මේකත් එක හේතුවක්. ඊළඟට හුඟ දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඇප්ලිකේෂන් එක හරියට පුරව ගන්න දන්නේ නැතිකම. ඉතින් මම මේ වීඩියෝ එකෙන් දැන් ඔයාලට ටක් ගාලා කියලා දෙන්නම් කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කියලා. ඉතින් මම ඇත්තටම විස්තරාත්මකව මෙතනදී යම් දේවල් පැහැදිලි කරන්නේ නැහැ. ඉක්මනට පැහැදිලි කරනවා. නමුත් මගේ විස්තරාත්මක වීඩියෝස් තියෙනවා මගේ කලින් වීඩියෝස් වල ඒ ටික බලලා ඔයාලා වැඩි විස්තර දැනගන්න. මම දැනට ඔයාලට ඉක්මනටම පැහැදිලි කරන්නම් මේ වීසා ෆෝම් එක කොහොමද හොයාගන්නේ සහ කොහොමද මේක ෆිල් කරන්නේ කියන එක. ඉතින් මම දැනුත් ඇත්තටම උදාහරණයකට ගන්නේ ඉන්දියාවේ තියෙන පෝලන්ත එම්බසි එකේ වෙබ්සයිට් එක. ඉතින් අපි මෙතනට ගියොත් එහෙම නැවතත් consular informations ඊට පස්සේ visas මේ informations ඔයාලා කියවීම ඉතාමත් වැදගත් වෙනවා. මෙතන තියෙන හැම information එකක්ම ඔයාලා හරියට කියව ගන්න ඉංග්‍රීසියෙන් හරියට තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන්කම තියෙනවා සිංහලට පරිවර්තනය කරලා කියවන්න. ඉතින් මෙතන තියෙනවා notice on visa procedure and appointment registration system. මෙතනට ඔයාලා ක්ලික් කරොත් හුඟක් විස්තර තියෙනවා ඔයාලට කියවන්න සහ දැනගන්න. ඉතින් දැන් මම ඒක පැහැදිලි කරන්නේ නැහැ. මම කෙලින්ම application form එකට යන්නම්. අපි හුඟක් දෙනෙක් work purpose apply කරන නිසා මම එතනට යන්නම් how to book an appointment කියන තැනට. මෙතනත් විස්තර හැම දෙයක්ම තියෙනවා. ඒවා හරියට කියව ගන්න. මම කෙලින්ම link එකට යන්නම්. The application for a work visa registered through the e-consulate system. මම එතනට ක්ලික් කරා. දැන් මෙතන කළ යුතු විශේෂම දේ තමයි මෙතන තියෙන්නේ Versia Yenzikova කියලා කියන්නේ පෝලන්ත language version එක. දැන් මේක automatic translation ඔයාලට දාන්න පුළුවන්කම තියෙනවා. ඒ දැම්මොත් මේක automatically ඉංග්‍රීසියට පරිවර්තනය වෙනවා. නමුත් අපිට මේ language version එක තමයි change කළ යුත්තේ. එතකොට ඔයාලගේ correspondence හැම දෙයක්ම ඔයාලට එන emails, ඔයාලගේ applications මේ හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී automatic translations දැම්මොත් මෙතන Versia Yenzikova කියන තැන Polska තිබිලා ඔයාලා මේක automatic translations දැම්මොත් ඔයාලගේ application එක හැම දෙයක්ම print කරනකොට save කරනකොට ලැබෙන්නේ normal කියන්නේ Polish language එකකින්. ඉතින් Polish language එක දන්න කෙනෙක් නම් ගැටලුවක් නැහැ. නමුත් දන්නේ නැති කෙනෙක් නම් ඉතින් ඔයාලට ඉංග්‍රීසි භාෂාව
ඇත්තටම හුඟක්ම කන්වීනියන් ඒ නිසා ඉංග්‍රීසි භාෂාව චේන්ජ් කරගන්න. ඉතින් මම දැන් මෙතනදී වර්සියා යෙන්සිකෝවා කියන තැන ඉංග්ලිෂ් සෙලෙක්ට් කරනවා. ලැන්ග්වේජ් වර්ෂන් ඉංග්ලිෂ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉන්දියා සෙලෙක්ට් කරනවා. අපි අයිති වෙන්නේ ඒ කියන්නේ ලංකාව අයිති වෙන්නේ නිව් ඩෙල්ලි වල තියෙන පෝලන්ත එම්බසි එකට. මේ විස්තර ටික ඔක්කොම කියවන්න. ඔයාලගේ වම් අත පැත්තේ තියෙනවා National Visa Register Form, National Visa Complete the Form. මේක දෙකක්. රෙජිස්ටර් ෆෝම් එක කියන්නේ ඔයාලගේ ඇප්ලිකේෂන් එක සිස්ටම් එකේ රෙජිස්ටර් කරන්න. ඒ කියන්නේ මේ රැෆල් සිස්ටම් එකට ඔයාලගේ ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් කරන්න. එතකොට වීසා කම්ප්ලීට් ෆෝම් එක කියන්නේ මේක ඔයාලට වීසා කියන්නේ පොඩි ට්‍රයල් එකක් විදිහට මේක ෆිල් කරගන්න විතරයි ඔයාලට පර්මිෂන් එක දෙන්නේ. ඊට පස්සේ ඔයාලට සේව් කරලා ඒක බලන්න පුළුවන් මේක ඔයාලා හරියට පුරවලා තියෙනවද කියලා. ඉතින් මම නිතරම දෙන ඇඩ්වයිස් එක තමයි ඔයාලා ඔරිජිනල් වීසා ෆෝම් එක ෆිල් කරන්න කලින් මේ වීසා ෆෝම් එක ෆිල් කරලා ඉන්න. එතකොට ඔයාලගේ මොන හරි වැරද්දක් තිබ්බොත් අර රෙජිස්ටර් ෆෝම් එකේදී ඔයාලට කරෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන ඔයාලා ඉන්ෆර්මේෂන්ස් ටික ඔක්කොම ෆිල් කරගත්තට පස්සේ ඔයාලට ටක් ගාලා රෙජිස්ටර් ෆෝම් එකේ ෆිල් කරගන්න පුළුවන්කම තියෙනවා. හේතුව එතන ඔයාලට ෆිල් කරන්න ටයිම් ඩියුරේෂන් එකක් තියෙන නිසා. ඉතින් අපි මම ඔයාලට පෙන්නන්නම් මේ වීසා ඇප්ලිකේෂන් කම්ප්ලීට් ෆෝම් එකට ගිහිල්ලා මුලින්ම මොකක්ද එතන තියෙන ඉන්ෆර්මේෂන්ස් කියන එක. ඔයාලට පේනවා this form enables only filling out and printing your visa application. To make an appointment in the selected consular office you must register your visa application. ඉතින් මෙතනදී ඔයාලා visa application එක register කළ යුතුයි මේ කියන්නේ රැෆල් සිස්ටම් එකට එන්ටර් වෙන්න නම්. ඉතින් මුලින්ම surname එක තියෙනවා passport එකේ. හොඳට මතක තියාගන්න capital අකුරෙන් පමණක් මේක fill කරන්න. email address එක උනත් capital අකුරෙන්. surname එක මෙතන නැවතත් surname එක මේක හුඟක්ම බලපාන්නේ female කෙනෙකුට. හේතුව දැන් අපේ සාමාන්‍යයෙන් උපතේදී අපේ family name එකනේ අපි භාවිතා කරන්නේ. එතකොට අපි marry කරාට පස්සේ අපි husband ගේ surname එක තමයි ගන්නෙ. ඒ වගේ සිටුේෂන් එකකදී තමයි මේක අදාළ වෙන්නේ. පිරිමි පාර්ශවයට නම් ඒක හුඟක් අදාළ නැහැයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ first name එක, date of birth, place of birth, country of birth, ඊට පස්සේ male ද female ද, single, married ද, separated ද. මෙතන number 11 යටතේ ඔයාලගේ national identity number එක mention කරන්න. ඊට පස්සේ ordinary passport click කරන්න. ඊට පස්සේ ඔයාලගේ passport number එක, issue කරපු date එක සහ expire වෙන date එක, ඊට පස්සේ issued by Colombo ශ්‍රී ලංකා කියලා දැම්මහම හොඳටම ඇති. ඊට පස්සේ number 10 අදාළ වෙන්නේ ඔයාලා එක්ක යම්කිසි මයිනර් කෙනෙක්, දරුවෙක් අවුරුදු 16ට අඩු දරුවෙක් ඔයාලත් එක්ක travel කරනවා නම් තමයි මේක අදාළ වෙන්නේ. ඉතින් ඔයාලා තනියම travel කරනවා නම් මේක does not apply කියන එක click කරන්න. ඔයාලා මෙතන does not apply කියන එක click කරාම මේ ඔක්කොම කියන්නේ block වෙනවා. එතන ඔයාලට පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ number 17 මෙතන state ශ්‍රී ලංකා. ඊට පස්සේ province, central province ද north province ද මේ province දාන්න. ඊට පස්සේ place ඒ කියන්නේ කොළඹ නම් කොළඹ, කැන්ඩි නම් කැන්ඩි, අනුරාධපුර නම් අනුරාධපුර ඒ city එක දාන්න. ඊට පස්සේ අනුරාධපුරේ එහෙමත් නැත්නම් කොළඹ තමන් ඉන්න තැන ප්‍රදේශයේ postal code එක. මේක ඔයාලට පුළුවන්කම තියෙනවා Google එකෙන් හොයාගන්න. ඊට පස්සේ ඔයාලගේ address එක මෙතනදී ගෙදර number එක, ඒ කියන්නේ නිවසේ අංකය සහ ඔයාලගේ street name එක, පාර, පටුමග ඒවා මෙතන මෙන්ෂන් කරන්න. ඊමේල් එක ඔයාලගේ වැලිඩ් ඊමේල් එකක්, ඔයාලා භාවිතා කරන වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතන මෙන්ෂන් කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න කැපිටල් අකුරෙන් මෙන්ෂන් කරන්න. ඊළඟට ෆෝන් ඒරියා කෝඩ්, ඔයාලගේ නම්බර්ස්, ෆෝන් නම්බර්ස්. ඊට පස්සේ ඔයාලට රෙසිඩන්සි, තවත් රටක රෙසිඩන්සි එකක් තියෙනවද කියන එක තමයි මෙතනින් අහන්නේ. ඒකත් මෙන්ෂන් කරන්න.
නැත්තම් නෑ කියලා දාන්න ඕනනම් ඔව් කියලා එතන රෙසිඩන්ට් නම්බර් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැනට කරන ජොබ් එක මොකක්ද කියලා මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ එම්ප්ලොයර්ගේ කියන්නේ දැනට ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එක කරන තැන මොකක්ද කියලා අපි මෙතන others ක්ලික් කරමු. others දැම්මට පස්සේ employer මෙතන ඔයාලට පුළුවන්කම තියෙනවා employerගේ ඔයාලා දැනට වැඩ කරන company එකේ විස්තර මෙතන ඇතුළත් කරන්න. අර විදිහටම postal code හැම දෙයක්ම ඇතුළත් කර යුතුයි. ඊළඟට තමයි මෙතන main purpose of the journey. මෙතනදී ඔයාලා හොඳට මතක තියාගත යුතුයි මේ work matters කියලා තියෙන්නේ මේක business purpose එකට දාලා දෙයක්. පෝලන්ත භාෂාවෙන් මේක තියෙන වර්ඩ් එක හරියටම මේක ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා නැහැ. ඉතින් මෙතනට ක්ලික් කරන්න එපා. අනිවාර්යෙන්ම others යටතේ මෙතන ක්ලික් කරලා employment කියන informations දාන්න. ඊට පස්සේ ඔයාලගේ travel data එක මෙතන පෝලන්ඩ් එන්නේ ඔයාලගේ first entry එක පෝලන්ඩ් ඊට පස්සේ multiple entry මෙතන වෙන්න ඕනේ. මෙතන ඔයාලගේ දින ගණන් කරලා ඒක ඇතුළත් කරන්න. ඊට පස්සේ මීට කලින් national visas issue වෙලා තියෙනවද කියලා එතන mention කරන්න ඕනේ. fingerprints දීලා තියෙනවද කියලා mention කරන්න ඕනේ. මෙතන ඔයාලා පෝලන්තයට එන්න බලාපොරොත්තු වෙන දිනය සහ පෝලන්තයෙන් පිට වෙන්න බලාපොරොත්තු වෙන දිනය තමයි මෙතන ඇතුළත් කළ යුත්තේ. ඊළඟට විශේෂම කාරණාව තමයි මේ number 32, 31 and 32. මෙතනදී ඉස්සර ඔයාලට මෙන්න මේ option එක තිබුණා. person කියලා select කරොත් අනිත් හැම දෙයක්ම highlight වෙලා ඔයාලට person ගේ informations තමයි include කරන්න එන්නේ. එතකොට company එක select කරොත් person ගේ informations ඔක්කොම block වෙලා company එකේ informations දාන්න තමයි option එක එන්නේ. නමුත් දැන් මෙතන 31 32 කියලා columns දෙකක් තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති මෙතන. මේ number 32 කියලා තවත් column එකක් තියෙනවා. මේ column එක යටතේ තමයි ඔයාලා company informations fill කළ යුත්තේ. ඉතින් මේක අලුත් option එකක්. ඒක ඕපන් වෙන්න නම් ඔයාලා මෙන්න මේ තියෙන චූටි කොටුව ක්ලික් කළ යුතුයි. Is the inviter a company or organization? මෙතන ඔයාලා ක්ලික් කළ යුතුයි ඔයාලට number 32 ඕපන් වෙන්න නම්. ඉතින් දැන් බලන්න මේ හැම එකක්ම highlight වෙලා මේ block වෙලා මේ number 32 ඕපන් වෙලා තියෙනවා. එතකොට ඔයාලා දැන් මේ number 32 fill කරලා මෙන්න මේ විදිහට මෙතන company name එක mention කරන්න, country, place, postal code, address. මේ postal code, address එහෙම කොහොමද fill කරන්නේ කියන එක මගේ විස්තරාත්මක වීඩියෝ එක තියෙනවා. ඒක බලලා හරියටම දැනගන්න කොහොමද fill කරන්නේ කියලා. ඊට පස්සේ surname මෙතන company එකේ නම ඔයාලට කොටස් දෙකකට කඩලා මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ අර විස්තරම දාලා ඊට පස්සේ number 33. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ number 33. number 33 වලින් අහන්නේ ඔයාලා පෝලන්තයේ ඉන්න පීරියඩ් එකේදී ඔයාලට ඔයාලගේ වියදම දරන්නේ කවුද කියන එක. ඉතින් ඔයාලගේ කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා නම් accommodation දෙනවයි කියලා, salary එක දෙනවයි කියලා ඒ informations ඔයාලා මෙතනදී සඳහන් කළ යුතුයි. ඉතින් හොඳට මතක තියාගන්න number 33 එක යටතේ ඔයාලා මේ by applicant කියන එක නෙමෙයි ක්ලික් කරන්න ඕනේ. මෙන්න මෙතන. A sponsor ඒ කියන්නේ company එක හරි organization එක හරි. Refer to field number 31 or 32. ඊට පස්සේ cash කියලා කියන්නේ සාමාන්‍යයෙන් salary එක. ඊට පස්සේ prepaid accommodation එහෙමත් නැත්නම් provide accommodation මෙතන ඒ option එක. ඊට පස්සේ cover all expenses දාන්න එපා. සමහරක් companies වලින් ඔයාලගේ food sponsor කරන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා others යටතේ මෙතන ඔයාලට mention කරන්න පුළුවන් working meals, uniforms, medical insurance, salary දෙන ඒ informations මෙතන දාන්න පුළුවන්. company එකෙන් ඔයාලගේ travel medical insurance එක දෙනවා නම්
ඔයාලට පුළුවන්කම තියෙනවා මෙතන ටික් කරලා ඒ ඉන්ෂුරන්ස් ඉන්ෆර්මේෂන්ස් දාන්න. නැත්නම් මේක ටික් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ data of the authorizing document authorizing you to work. මෙතනදී මේක does not apply කියලා ටික් වෙලාමයි තියෙන්නේ. නමුත් ඔයාලා මේක untick කරන්න ඕනේ. untick කරලා ඊට පස්සේ ඔයාලගේ work permit එකට අනුව මෙතන මේවා ටික select කරලා work permit number එක, issue කරපු දිනය, expiry date එක, මෙන්න මේ හැම දෙයක්ම enter කළ යුතුයි. මේක කොහොමද කරන්න කියලා වීඩියෝ එක තියෙනවා මගේ link එකේ දාලා තියෙන්නේ. ඒ වීඩියෝ එක බලලා වැඩි විස්තර දැනගන්න කොහොමද මේ application එක හරියටම පුරවන්නේ කියලා. ඊට පස්සේ මේ EU citizen data මේක ඔයාලට අවශ්‍ය නැති දෙයක්. ඒ නිසා does not apply කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේවා ඔක්කොම ටික ක්ලික් කරලා කරන්න තියෙන්නේ next ක්ලික් කරාට පස්සේ ඔයාලට save කරන්න option එකක් එනවා. ඒ application එක save කරන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ application එක save කරලා හරි වැරදි බලන්න. ඔයාලා හරියට මේ application එක පුරවලා තියෙනවද? වැරදි මොනවා හරි තියෙනවද? ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ visa application form එක register කරන්න. ඉතින් මේ register කරනකොට ඔයාලා මේ national visa register form එකට යනකොට මෙතන තියෙනවා ඔයාලට format එකක් මේක පුරවන්න. මම ඒක මෙතන දාන්නම්. ඉතින් මෙතනදී මට select කරන්න පුළුවන් මොකක්ද මම choose කරන location එක කියලා. මම New Delhi select කරන්නම්. ඒක වඩාත් ලේසි. ඊට පස්සේ තියෙනවා මේ informations මේවා ටික ඔක්කොම ඔයාලා කියව ගන්න. දැන් මෙතනදී මම කරන්නේ මගේ application එක officially system එකේ register කරන එක. ඉතින් මෙතනදී ඔයාලා වරද්ද ගන්න එපා. දැන් අර පුරවපු application එක බලලා ඊට පස්සේ මෙතනදී පුරවන්න. surname හොඳට මතක තියාගන්න capital අකුරෙන් පුරවන්න ඕන. given name, email address capital අකුරෙන්, ඊට පස්සේ phone number, travel data ඔයාලා පෝලන්තයට එන්න බලාපොරොත්තු වෙන්නේ කවදද සහ පෝලන්තයෙන් පිට වෙන්න බලාපොරොත්තු වෙන්නේ කවදද කියන එක. ඊට පස්සේ ඔයාලගේ passport number එක, ordinary passport. මෙතන ඔයාලට පුංචි තව option එකක් තියෙනවා අර normal form එකේ තිබ්බේ නැති. passport number registered at the employment office. මේකේ තේරුම තමයි ඔයාලගේ work permit එකට apply කරනකොට passport එකක් යටතේ apply කරලා තියෙනවානේ. අන්න ඒ passport number එක තමයි මෙතනදී දාන්න ඕනේ. සමහරක් අයගේ පරණ passport එකේ number එක තමයි පරණ passport එක යටතේ තමයි work permit එකට apply කරේ. හැබැයි visa එකට apply කරනකොට passport එක renew කරලා අලුත් passport එකක් තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාලා දාන්න ඕනේ පරණ passport එකේ number එක. ඊට පස්සේ තියෙනවා instructions ඔයාලා කොහොමද මේ work permit එක සම්බන්ධව මේ informations ඇතුළත් කළ යුත්තේ කියලා. ඊට පස්සේ ඔයාලා ඒ විදිහට ඇතුළත් කරලා continue click කරාට පස්සේ ඔයාලා මෙතනදී ලබා දුන්න ඊමේල් එකට ඔයාලට ඊමේල් එකක් ලැබෙයි මේ ලින්ක් එක කන්ෆර්ම් කරන්න කියලා. ඒ ලින්ක් එක කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලගේ work permit එකේ validity එක එයාලා verify කරනවා. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ ඔයාලගේ work permit එකේ වළංගුභාවය තහවුරු කරලා ඔයාලව ඉදිරියට ඉතින් මෙතනදී ඔයාලගේ process එක ඉවර වෙන්නේ නැහැ. ඔයාලගේ application එක සම්පූර්ණයෙන්ම system එකට register කරලා නැහැ. ඊළඟට ඔයාලගේ work permit එකේ validity එක positively එයාලා verify කළොත් එහෙම ඔයාලට වෙනම එයාලා link එකක් එවනවා. ඔයාලගේ work permit එයාලා positively verify කරා දැන් මේ general application එකට link එක තියෙනවා මේක fill කරලා submit කරන්න කියලා. එතකොට ඔයාලා ඒ link එකට ගිහිල්ලා ඒ application එකේ ඉතිරි ටික fill කරලා submit කළ යුතුයි. submit කරාට පස්සේ ඔයාලා මේ application form එක download කරනවනේ. අන්න ඒ download කරනකොට ඔයාලගෙන් password එකක් ඉල්ලනවා. හොඳට මතක තියාගන්න මේ password එක තමයි ඔයාලගේ passport number එක. ඉතින් passport number එක වරද්දන්නේ නැතුව හරියට fill කරලා ඒක enter කරන්න.
පාස්වර්ඩ් එක යටතේ ඔයාලගේ පාස්පෝර්ට් නම්බර් එක එන්ටර් කරාට පස්සේ ඔයාලගේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක සබ්මිට් කරන එකේ ප්‍රොසෙස් එක. මම හිතනවා ඔයාලට මේක හොඳාකාරවම පැහැදිලිව ඇති කියලා. මේ සම්බන්ධව සපෝටිං වීඩියෝස් හැම එකක්ම ලින්ක්ස් තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. අනිවාර්යයෙන්ම ඒ ලින්ක්ස් ටික බලලා මේ ඇප්ලිකේෂන් ෆෝම් එක හරියට පුරවගන්නේ කොහොමද කියලා බලලා වැඩි විස්තර දැනගන්න. ඉතින් මම මෙතනදී ඔයාලට කෙටියෙන් පැහැදිලි කළේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ රැෆල් එකට ඔයාලා එන්ටර් වුණා. සතියෙන් සතියට ඔයාලට ඊමේල් එකක් එයි. ඔයාලගේ ඇප්ලිකේෂන් එක රැෆල් සිස්ටම් එකෙන් තෝරගත්තද නැද්ද කියන එක. ඔයාලගේ රැෆල් සිස්ටම් එකෙන් තෝරගත්තේ නැත්නම් ඔයාලා නැවතත් ආපහු එන්ටර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ සතියේ ඔයාලගේ ඇප්ලිකේෂන් එක එයාලා රැෆල් එකට ගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලට ඩේට් එකක් ලැබෙනකම් එයාලා මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක දිගටම කරනවා. ඉතින් ඩේට් එකක් ලැබුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් ඔයාලා ඉන්දියාවට යන්න දවස් 5කට කලින් නැවතත් VFS Global site එකට ගිහිල්ලා එතනින් ඔයාලට account එකක් create කරලා එතනින් ඔයාලට application form එකක් fill කරලා submit කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය කරන දවසට ඉන්දියාවට ගිහිල්ලා documents ටික submit කරලා දවස් 14ක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ visa decision එක එනකම්. ඉතින් මේ තමයි ඔයාලගේ වීසා ප්‍රොසෙස් එක ලංකාවේ ඉඳන් පෝලන්තයට යන. ඉතින් තවත් ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ ඉදිරිපත් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් එකක් වුණා නම් මේකෙන් ඔයාලා විශේෂ යම්කිසි දෙයක් ලබා ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. පපා